ක්‍රිස්පි පැටිස් පේස්ට්‍රියක් වගේ ලේස් තියෙනවා. එහෙනම් අපි හදන්න පටන් ගමු. ආයුබෝවන් අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. පාන් පිටි ග්‍රෑම් 250යි මාගරින් ග්‍රෑම් 75යි ලුණු කුඩු තේ හැඳි භාගයයි කූල් වතුර මේස හැඳි 6ක් විතර දාලා ඩෝ එකක් මේ වගේ අනාගත්තා. ඩෝ එක අනාගත්තට පස්සේ තියලා මෙන්න මේ වගේ දිගාරිනවා. මේ ගානට මහත තියෙන්න ඕනේ. මේ වගේ කෝප්පයක් තියලා රවුම් කපා ගත්තා. පැටිස් 18ක් 19ක් විතර පිටි 250න් හදාගත්තා. අච්චුවක් තියෙනවා මේ විදිහට අච්චුවේ දාලා ලස්සනට ගානට නමල මෙහෙම ගන්න පුළුවන්. අච්චුවක් නැත්තම් මේ විදිහට නමල ගෑරුප්පුවෙන් සීල් කරලා හදා ගන්න පුළුවන්. විනාඩි 10ක් ෆ්‍රිජ් එකේ තියලා ගත්තොත් තවත් ලස්සනට බෙදෙනවා. මේ විදිහට තෙලට දාලා හැමෙහිට දෙපැත්ත දාලා බැදගෙන බුබුලු ටික අඩු වුණාට පස්සේ එළියට අරගත්තා. ඇත්තටම හදන්න යනවා නම් විස්තරාත්මක වීඩියෝ එකේ ෆිලින් එකයි තව ටිප්ස් ගොඩාරියක් එක්ක කියලා දීලා තියෙනවා. විස්තරාත්මක වීඩියෝ එක මේ වීඩියෝ එකේ යට ලින්ක් එක තියෙනවා. ඒක බලලා හදාගන්න. මේ බලන්න වටේ ක්‍රිස්පියට ලේස් තියෙනවා. හරි සුවඳයි, හරිම රහයි, තෙල් උරාගෙන නැහැ. ඔයාට මේක බේක් කරලා හදාගන්නත් පුළුවන්. ලින්ක් එක දෙන්න බලලා හදාගන්න.